සියලු දෙනාටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද කතා කරන්නේ ලෝක භයානකම මහා මාර්ග ගැනයි. වීඩියෝ එක බලන්න කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. roller coaster එක ගමන් කරනවට සමාන ඇතැම් විට ඊටත් වඩා අතිශයින්ම ත්‍රාසජනක අත්දැකීම් ලබා දෙමින් සිතා ගැනීමටවත් නොහැකි පටු මාර්ග ඔස්සේ උස් වූ කඳු හෙල් මුදුන් අතරින් එල්ලෙන පාලම් උඩින් බෑවුම් පාලම් ඔස්සේ හුදකලා කාන්තාර හරහා ඇතැම් විට ගැඹුරු ජල මූලාශ්‍ය උඩින් විහිදුණු ලොව ඇති අවදානම් බවින් වැඩිම සහ භයානකම මාර්ග ගැනයි මුලින්ම අපි ඔයාලට කතා කරන්න හදන්නේ. මුලින්ම අපි කතා කරන්නේ චීනයේ පිහිටා ඇති ගුओलियन උමග ගැන. ගුओलियन උමගේ දිග කිලෝමීටර් 1.2ක් පමණ දිගින් යුක්තයි. ඒ නමින් ඇති ගම්මානයක් වෙත දිවන මේ මාර්ගය කඳු වැටියක් කරා ඉදිකර ඇත. 1970 වර්ෂයේදී මෙම ගම්මානයේ වැසියන් විසින් මෙම උමග සහ එහි විවෘත කවුළු නිර්මාණය කර ඇත්තේ අත්ආයුධ භාවිතා කරමිනි. එහි පළල අඩි 13ක් පමණ වේ. මෙහි ගමන් කරන වාහන රියදුරන් ඉතා සුපරීක්ෂාකාරීව රිය පැදවීමට සැලකීමත් විය යුතුය. අපි දෙවැනියට කතා කරන්නේ බොලිවියාවේ යුන්ගාස් මාවත පිළිබඳව. යුන්ගාස් මාර්ගයේ ලා පාස් සහ කොරයිකෝ යන බොලිවියානු නගර දෙක යා කරමින් ඉදිවී ඇත. මුහුදු මට්ටමේ සිට ඉහළින් අඩි 1181ක් තරම් බෑවුමක් දිගේ විහිදෙන මෙම මාර්ගයේ තැනින් තැන ලූප හැඩගනී. මෙම මාර්ගයේ ඉතා පටු එකක් වුණත් ට්‍රක් රථ පවා මෙහි ප්‍රවේශමෙන් ගමන් ගනී. නමුත් එකක් පසුපස එකක් යම් පරතරයක් තබාගෙන ගමන් කළ යුතුය. අපි තුන්වෙනියට කතා කරන්නේ ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති අයර් අධිවේගී මාර්ගය පිළිබඳව. මෙම මාර්ගයේ බැලූ බැල්මට අනාරක්ෂිත භයානක මාර්ගයක් සේ නොපෙනුණත් කිලෝමීටර් 1600ක් පමණ දිගින් යුතු මෙම මාර්ගයේ සිදු වී ඇති අනතුරු සංඛ්‍යාව ඉතාමත් ඉහළයි. මාර්ගයේ ඒකාකාරී ස්වභාවයක් ගැනීම හේතුවෙන් වාහන ධාවනය කරමින් සිටියදීම බොහෝ රියදුරන් නින්දට පත්වීම අනතුරු බහුල වීමට බලපාලනට හේතුවක් වේ. අපි හතරවෙනියට කතා කරන්නේ පාකිස්තානයත් චීනයත් අතර පිහිටා ඇති කරකෝරම් මහා මාර්ගය පිළිබඳව. කිලෝමීටර් 1300ක් පමණ දිගින් යුතු කරකෝරම් මහා මාර්ගය ලොව ඇති ඉහළම උන්නතාංශයක පිහිටි අන්තර්ජාතික මහා මාර්ගයක්සේ සැලකේ. එහි එක් කොටසක් අඩි 15091ක් තරම් උන්නතාංශයක් පිහිටා ඇත. මෝසම් වර්ෂා සමයේදී මෙම මාර්ගයේ ප්‍රබල නායම් තත්ත්වයන් ඇතිවේ. සීත ඍතුවේදී මෙම මාර්ගයේ පවතින අයහපත් කාලගුණය සහ සිදුවිය හැකි අනතුරු හේතුවෙන් වසා දමනු ලැබේ. අපි පස්වෙනියට කතා කරන්නේ ප්‍රංශයේ පිහිටා ඇති පැසේජ් ඩුගු ආ කියන මහා මාර්ගය පිළිබඳව. නෝයර් මුටියර් දූපත හා ප්‍රධාන ප්‍රංශ ගොඩබිම් ප්‍රදේශයේ යා කෙරෙන ගමන් මාර්ගය. කෙසේ වෙතත් උදම්නල නැගීම හේතුවෙන් මේ මතු පිට අඩි 13ක් තරම් උසින් සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසීය. මෙම මාර්ගයේ රියදුරන් සඳහා විවෘතව තිබෙන්නේ දිනකට දෙවතාවක් පමණ. අපි හයවෙනියට කතා කරන්නේ ඉන්දියාවේ පිහිටා ඇති මනාලී මහා මාර්ගය පිළිබඳව. මෙම මාර්ගය කඳු ගණනාවක් පසු කරමින් විහිදෙන කිලෝමීටර් 5ක් පමණ ඉහළ උන්නතාංශයකින් පිහිටා ඇති මාර්ගයකි. මෙම මාර්ගය අතිශයින්ම පටුය. කෙසේ වෙතත් රියදුරන් විසින් අධික වේගයකින් යුතුව මෙහි රිය ධාවනය කිරීම සිදු කරන බව සඳහන්ය. අපි හත්වෙනියට කතා කරන්නේ චීනයේ පිහිටා ඇති තියන්මේන් කඳු මාර්ගය පිළිබඳව. කිලෝමීටර් 11ක් පමණ දිගින් යුතු මේ මාර්ගයේ වංගු 99ක් සහිතය. මෙම තියන්මේන් කඳු මුදුනේ ඇති බෞද්ධ විහාරස්ථානයක් දක්වා විහිදෙන මාර්ගය. මාර්ගයේ ඇතැම් කොටස්වලදී වක්‍ර දෙකකින් අතර දුර මීටර් 200කට වඩා අඩුය. මේ හේතුවෙන් එහි ගමන් කරන රියදුරන් දැඩි සුපරීක්ෂාකාරීව රිය පැදවීම කළ යුතුය.